Foods YouTube channel එකට. අද අපේ YouTube channel එකේ තුන්වෙනි වීඩියෝ එක. අද අපි ඔයාලට හදන්න කියලා දෙන්නේ යන්නේ crispy elol roti. අපිට මේ crispy elol roti එක හදාගන්න ඕනේ බඩ වෙන්නේ පාන් පිටි ග්‍රෑම් 350යි, කෑලි මිරිස්, පොල් තෙල්, බීලුණු, කැරට්, කරපිංචා, එනසාල්, කරාඹු නැටි, ඔලුහාල්, සීනි, සුදු ලුණු, ලුණු, කහ, සාමාන්‍යයෙන් නිවුණු උණු වතුර. මේක ගොඩක් රස්නේ තියෙන්න බෑ. සාමාන්‍යයෙන් නිවිච්ච උණු වතුර එන්න ඕනේ. මොකද ඩෝ එක හදා ගන්නකොට මේ ගොඩක් රස්නේ උණු වතුර ගත්තොත් හරියට අනා ගන්න බෑ. අපිට මේ crispy elol roti එක හදද්දී මේ අපි හදන ඩෝ එක විනාඩි 7-8ක් වගේ පිපෙන්න තියන්න ඕනේ. මොකද අපි හදන්නේ මේක crispy ගතියට තියෙන elol roti එකක්. ඒ හින්දා අපි මුලින්ම මේක ඩෝ එක හදාගමු. මුලින්ම පිටියකට නිවුණු උණු වතුර ටික ටික දාලා හැන්දකින් කවලම් කරගන්න. ගොඩක් දාගන්න එපා එකපාර. දිය වුණොත් ඒක හරියට හදාගන්න බැරි වෙනවා ඩෝ එක. අපිට මේ හැන්දෙන් කවලම් කරගන්න පුළුවන් තරම කවලම් කරගෙන අතින් අනා ගන්න ඕනේ මේ ඩෝ එක. මොකද හොඳට ඇනෙන්න ඕනේ ඩෝ එකක්. නැත්නම් elol roti crispy ගතිය ගන්න අමාරුයි. මේක අපි හැන්දෙන් අනාගෙන ඇති වුණාම මේකට අපි අනිවාර්යයෙන්ම පොල් තෙල් දා ගන්න ඕනේ. පොල් තෙල් තේ හැඳි 3මාරක් වගේ වෙන්න දාගන්න. ඊට පස්සේ අපි මේක හොඳට අතින් අනා ගමු. අපි අතින් අනාගද්දි මේක තෙත ගතිය මදි වගේ දැනෙනවා නම් වතුර පොඩ්ඩක් දාලා මේක ආයෙම අනා ගන්න. අපි මේ ඩෝ එක හොඳට අනා ගන්න ඕන නිසා මේ විනාඩි 3-4ක් වගේ. ඊට පස්සේ මේ ඩෝ එක හොඳට ඇනලාද කියලා බලා ගන්න පුළුවන්. මේ හොඳ සොෆ්ට් ගතියක් දැනෙනවා අපි ඩෝ එක අනනකොට. එහෙම සොෆ්ට් ගතියක් දැනුණායින් පස්සේ අපි මේක මොකකින් හරි වහලා මේක පොඩ පිපෙන්න ඕන හින්දා මේක මොකද අපි හදන්නේ crispy elol roti හින්දා පිපෙන්න මේක විනාඩි 7-8ක් වගේ වෙලාවක් මේක තියලා තියන්න ඕනේ. ඊට එහා වෙලාවක් මේ අපි ඩෝ එක අනපු වෙලාවෙ ඉඳලා කොයිම වෙලාවකවත් තියන්න එපා. මොකද මේ ඩෝ එක ඇලෙන්න බලනවා. ඊට පස්සේ ආයෙම අපිට හදා ගන්න අමාරුයි. ඒ හින්දා මේක වහලා අපි විනාඩි 7-8ක් වගේ වෙලාවක් තියන්න. අපි අනාගත්තු ඩෝ එක විනාඩි 7-8ක් වගේ පිපෙනකන් අපි මේකට දාන්න ඕනි පේස්ට් එක හදාගමු. මුලින්ම ලොකු බීලුණු ගෙඩියක් අරගෙන ඒක කරි කට් එකට කපා ගන්න. අපි මේක මේ vegetable roti එක මේ මැදුවට ඔයාලට ඕන නම් මස් මාළු ගන්න කැමති කට්ටියට අලවල අල කන්න කැමති කට්ටියට ඒ වගේ කට්ටියට කැමති විදිහට හදා ගන්න පුළුවන් මේකේ පේස්ට් එක. අපි මේක vegetable roti එකක් හදන හින්දා අපි මේකට කැරටුයි බීරුණු වගේ දේවල් පාවිච්චි කරලා තමයි අපි දැනට මේ vegetable roti එක හදාගන්නේ. කපාගත්තු ලුණු ටික භාජනයකින් අරන් තියලා අපි ගාව මේකට දාන්න කැරට් වලයක් තියෙනවා. අපි කැරට් වලේ ග්‍රේට් කරගමු. අපි මේකට සුදු ලුණු ටිකක් කපා ගමු. මේක අපි හදන පේස්ට් එක ලොකු පේස්ට් එකක් නෙවෙයි හින්දා සුදු ලුණු ටික හොඳට චොප් කරලා ගන්න. මොකද නැත්තම් සුදු ලුණු ෆ්ලේවර් එක යන්නේ හරියට මුළු පේස්ට් එකේම. මුලින්ම අපි ගෑස් එක ඔන් කරලා පෑන් එක ලිපේ තියාගෙන ඒකට අපි දාගන්න ඕනේ තෙල් මේස හැඳි 3ක් වගේ. අපි තෙල් ටික රත් වුණාම ඒකට කරාඹු නැටි එනසල් ටිකක් දාගන්න ඕනේ.
ඒ ටික පොඩ්ඩක් කරවෙන්න තියලා ටික ලාවට කරවිගෙන එනකොට අපි ඔලිව් ඔයිල් ටිකක් දාගන්න ඕනේ. ඊට පස්සේ මේකට අපි කපාගත්තු සුදු ලුණු ටික දාන්න ඕනේ. ඊට පස්සේ මේකට කරපිංච කොළ ටිකකුයි කුරුඳු පොඩි කෑලි දෙක තුනක් දාගන්න ඕනේ. ඒ ටික පොඩ්ඩක් ලාවට fry වෙගෙන යනකොට ඒකට අපි කලින් කපාගත්තු බීනුල් ටික එකතු කරගමු. ඊට පස්සේ මේකට අපි කෑලි මිරිස් හැඳි 3ක් වගේ දාගන්න ඕනේ. කෑලි මිරිස් තේ හැඳි 3මාරක් වගේ දාගන්න ඕනේ. ඊට පස්සේ ලුණු තේ හැන්දක් වගේ දාගන්න ඕනේ. සීනි තේ හැඳි දෙකමාරක් වගේ දාගන්න ඕනේ. විශේෂයෙන් කියන්න ඕනේ මේකට කෑලි මිරිසුයි සීනි දානකොට ඒක තමන් කැමති විදිහට තමයි, ඒ කියන්නේ තමන්ගේ ෆ්ලේවර් එක අනුව තමයි අපි මේකට එකතු කරගන්න ඕනේ. මේක හොඳට කවලම් කරගන්න. අපි මේක හොඳට කවලම් කරගෙන ලුණු ටික එහෙම ලාවට බැදීගෙන එනකොට අපි කලින් රේට් කරගත්තු කැරට් ටික එකතු කරගන්න ඕනේ. ඔයාලට මේකට සම්බොබ්බු අල සැමන් මාළු ඒ තමන් කැමති කන්න කැමති දේවල් එකතු කරගන්න පුළුවන් ටේස්ට් එකට. කැරට් ටික එහෙම හොඳට තැම්බීගෙන එනකොට ඔයාලට දැන් ඇති කියලා හිතෙන ගානට එනකොට මේක ලිප ඔෆ් කරලා වෙන භාජනයකට දාගන්න. විනාඩි 7ක් 8ක් වගේ යනකොට දැන් ඩෝ එක හොඳට පිපිලා තියෙනවා. මේක අපි සාමාන්‍ය පිටි ඩෑම් 300ක් කියන්නේ පොඩි බෝල 7ක් වගේ හදාගන්න පුළුවන්. අපි දැන් පොඩි බෝල 7ක් වගේ හදාගමු. අපි පිටි බෝල 7ක් හදාගත්තා. අපි දැන් පිටි ටිකක් ඉහලා මේක හොඳට තුනී කරගන්න ඕනේ. අපි මේ රොටිය හොඳට තුනී කරගන්න ඕනේ. මේක මොකද ඝනකමට තිබ්බොත් එහෙම ක්‍රිස්පි ගතිය එන්නේ නැහැ. ඊට පස්සේ අපි මේකට අපි හදාගත්තු පේස්ට් එකෙන් ටිකක් දාන්න ඕනේ. ඊට පස්සේ මේක හතර පැත්තෙන් නමා ගන්න හොඳට. මේ විදිහට එළවලු රොටි ටික ඔක්කොම හදාගන්න. හරි අපි එළවලු රොටි ටික හදාගත්තයින් පස්සේ පෑන් එක ලිපේ තියලා රත් වෙනකොට ඒකට දාගන්න තෙල් මේස හැඳි 4-5ක් වගේ. පෑන් එකේ තෙල් ටික රත් වුණායින් පස්සේ අපි හදාගත්තු එළවලු රොටි ටික
තෙල් එකට දාගන්න ඕනේ. තෙල් එකේ මෙහෙම ටිකක් බැදෙන්න වෙලා දෙන්න ඕනේ. මොකද අපි මේ තෙල් එකේ තියලා තියෙන වෙලාව අනුව තමයි අපේ එළවලු රොටි එකේ ක්‍රිස්පි ගතිය තීරණය වෙන්නේ. මේ නමුත් ලිපේ ගින්දර පොඩ්ඩක් අඩු කරලා තියාගන්න ඕනේ. මොකද නැත්නම් අඩිය කර වෙන්න පුළුවන්. දැන් නම් ඇති වගේ අපි මේ එළවලු රොටි එක අනිත් පැත්ත දාගමු. ගින්දර අඩු කරලා තියන් ඉන්නේ හැම වෙලාවෙම මතකේ තියාගන්න ඕනේ. මොකද මේකේ ක්‍රිස්පි ගතිය එන්න කලින් මේ එළවලු රොටි කර වෙන්න පුළුවන් ගින්දර වැඩි වුණොත් එහෙම. මේක රන්වන් පාට විගෙන එනකොට විනාඩි සාමාන්‍යයෙන් 4ක් වගේ බැදිලා ඒ ගානට එනකොට මේ අපි මේක බා ගන්න ඕනේ ලිපේ. නැත්තම් කර වෙන්න බලනවා. මේ වගේම අනිත් එළවලු රොටි ටිකත් හොඳට කර ගන්න. මේ ක්‍රිස්පි එළවලු රොටිය ගානට ක්‍රිස්පි වුණා නම් මේ අපි කපනකොට මේක හොඳ සද්දයක් තියෙන්න ඕනේ. නියම ගානට බැදිලා තියෙන්නේ. මේ වගේ තවත් කැම රෙසිපි ඔයාලට දැනගන්න ඕන නම් Fuely Foods YouTube channel එක subscribe කරලා තියාගන්න. අපේ Facebook page එක තියෙනවා. Facebook page එකත් follow කරලා තියාගන්න. ඒ වගේම අපේ YouTube channel එකේ description එකේ දාලා තියෙනවා WhatsApp number එක. අපේ WhatsApp page එක මේ channel එකක් තියෙනවා. ඒ channel එකත් follow කරලා තියාගන්න කියලා ඔයාලා හැමෝගෙම ඉල්ලනවා. ස්තුතියි.